හාය ආදරණීය යාළුවනේ. ඇත්තටම ඔයාලා දන්නවද මේ ලෝකයේ මිනිසුන් කරන හැම අපරාධයකටම හේතුව තමන්ගේ සතුට ගැන පමණක් සිතීමයි. ඒ වගේම අනුන් ගැන නොසිතා ආත්මාර්ථය උදෙසා කටයුතු කිරීමයි. ඔබ සිතා බැලුවාද? ඇත්තටම ඔබ සිතා බැලුවාද? තමන්ගේ සතුට, තමන්ගේ සුවය, තමන්ගේ ප්‍රීතිය සැනසීම, තමන්ගේ ජයග්‍රහණයන් වෙනුවෙන්, තමන්ගේ දියුණුව වෙනුවෙන් විතරක් කටයුතු කරනවා නම් මම නම් හිතන්නේ ඒ මිනිසුන්ට තමයි වසලයෝ කියලා කියන්නේ. වසලයෝ හැමතැනම සිටිති. ඇත්තටම තමන්ගේ තමන්ගේ සතුට ගැන විතරක් හිතනවා නම් උන් මොක්කුද? ඌ මොකාද? ඒ එහෙම කරන්නේ. හැම අපරාධයකටම හැම සාහසිකකමකටම මේ ලෝකෙට දෙන හැම වේදනාවකට හේතුව තමන්ගේ සතුටනේ. චූටි දෙරිවියන්ව චූටි දරුවන්ව දූෂණය කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්නේ. ඒ අහිංසක ජීවිත වලට රිදෙනවා. ඒ ජීවිත අඳුර වෙනවා කියලා හිතන්නේ නැහනේ. තමන්ගේ සතුට විතරයි හිතන්නේ. කොච්චර පාපයක්ද, කොච්චර සාහසිකකමක්ද. තවත් ජීවිත වලට රිද්දන්නේ, ඒ ජීවිත වනසන්නේ, තලා පෙලන්නේ තමන්ගේ සතුට ගැන හිතලානේ. ඒ ජීවිත වෙනසිලා, රිද්දිලා, පිච්චිලා, අළු වෙලා යනවා කියලා හිතන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? කොච්චර පාපයක්ද? තමන් ගැන විතරක් හිතන එක කොච්චර පාපයක්ද? හරි වැරද්දක් ඒක. හිතන්න දීපංකර පාදමූලයේම බුදු වෙන්නට පුළුවන්කම, ඒ කියන්නේ නිවන් දකින්නට පුළුවන්කම තියෙද්දී සුමේද තාපසයාණන් ඉකුතාත්මයක බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළේ කුමක් සඳහාද? තමන්ට බුදු වෙන්න පුළුවන් මේ මොහොතේ. ඒ කියන්නේ තමන්ට නිවන් දකින්න පුළුවන් මේ මොහොතේම. ඒත් සතර ලෝක වර්ගයාවම මේ දුක්ඛිත පීඩාකාරී සසර කතරෙන් එගොඩ කරවන්න ඕනකම හින්දා තමයි සම්මා සම්බුදුරජාණන් සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා අපි වෙනුවෙන් දේවල් කළේ. එදා යසෝදරාවට එතකොට එගේ නම සුමිත්‍රා මට මතක විදිහට ඒ කාලේදී ඒ සුමේද තාපසයාණන් අභියස ඉන්නකොට බුදු වෙන ආත්මය දක්වා මම මොහුගේ භාර්යාව වෙම්වා කියලානේ ප්‍රාර්ථනා කරේ. එහෙම ප්‍රාර්ථනාවක් නොකර ඉන්න තිබ්බනේ. සංසාරේ පුරාටම සිද්ධාර්ථ කුමාරයාගේ ඒ ගිහි ජීවිතය දක්වා යසෝදරාව පසුපසින් ආවේ ඇයි? ඒටත් තිබුණා ඉක්මනින් තමන්ගේ නිර්මාණය කරා යන්න. හැබැයි එහෙම කරෙත් නැහැ. ඒ උත්තම අවියත් සුමේද තාපසයාණන් සිද්ධාර්ථ කුමාර කාලයේදී සිද්ධාර්ථාත්මයේදී ඊට පස්සේ බුදු වෙන තෙක් ඒ ගමනාවේ යශෝදරාවගේ සහායත් එක්ක. ඉතින් හිතන්න තමන්ට පුළුවන්කම තිබියදී අනුන් ගැන නොසිතා තමන්ගේ ප්‍රාතිහාර්ය පාන්න ජීවිතය තුළ එහෙම දෙයක් නොකළේ කුමක් නිසාද? අනුන් ගැන හිතපු හින්දා. ආත්මාර්ථකාමීත්වය ආත්මයම වනසනවා. පරාර්ථකාමීත්වය
ලෝකයම තමන්ගේ ජීවිතයම සුන්දර කරවනවා. හිතන්න ඔයාගේ සතුට වෙනුවෙන් අනිත් කෙනාට රිද්දනවා නම් මේකත් කියන්න ඕන. දැන් මේක පිරිමිය අතින් වෙන බරපතල වැරද්දක්. කාන්තාවව ලිංගිකව පරිහරණය කරනවා. ඇයට කෙතරම් රිදුනත්, ඒ කෙතරම් පිච්චුනත්, දැවුනත්, ඒ කෙතරම් වේදනාවට ලක් වුණත් කමක් නැහැ. තමන්ගේ ඌමනා අවශ්‍යතා ඉටු කරගන්න කල් ඇයට රිද්දනවා. ඒක හරිය වැරදි. ඒක ලොකු පාප කර්මයක්. මේව කරලා ඔයාලා කොහෙටද යන්න හදන්නේ? කරපු පව් පසුපස්සෙන් එනවා. කවුරු වුණත් අනුන්ගේ සතුට නැති කරලා තමන්ගේ සතුට වෙනුවෙන් මූලිකත්වය ගන්නවද? පිරිමියෙක් වේවා ගැහණියක් වේවා කොච්චර වැරදිද ඒක? කොච්චර අමානුෂිකයිද? කොච්චර මිලෙච්චයිද? ඒ ලෝකයක් ගැන හිතන්න බෑ. ලෝකයක් ගැන නෙවෙයි. ඔබ වටා ඉන්න අය ගැන, ඔබ වටා ඉන්න හැමෝගෙනම නෙවෙයි. පිරිසක් ගැන හරි හිතන්න. තාත්තා හැමදාම බීගෙන එනවනම් ඒ බොන සල්ලි වලින් ඒ අහිංසක එයාගේ දරු පැටවුන්ට අඹුවට කන්න දෙන්න කීයක් නම් අරන් දෙන්න පුළුවන්ද? බීගෙන කනමදේ වගේ බීගෙන ඇවිල්ලා ඒ අහිංසකයින්ට කන්න බොන්න නොදී ඇවිල්ලා පහර දෙනවත් කියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ගේ සතුට වෙනසීම තරම් පාපයක් මේ ලෝකේ තවත් නැහැ. ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නේ තමන්ගේ වියරු කාමාශාවන් ළමා ප්‍රයෝජන සහ ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නේ තමාගේ වියරු කාමාශාවන් සන්තුෂ්ත කර ගැනීමට දරුවන්ව පාවිච්චි කරනව, දෙවියන්ව, යුවතියන්ව, කාන්තාවන්ව පාවිච්චි කරනවා. එයාලට කොච්චර රිදුනත් කමක් නැහැ, කොච්චර එයාලගේ ජීවිත අඳුර වෙලා ගියත් කමක් නැහැ. තමන්ගේ සතුට ගැන විතරක් හිතනවා. ඒක ඇත්තටම සතුටක්ද? ඒක සතුටක් නෙවෙයි, මිලේච්ඡ විකෘතියක්. ඒ මිලේච්ඡ විකෘතියෙන් තමන්ව පිනව ගන්න කොච්චරනම් පෞකාර වැඩ අන්තිම පහත් වැඩ කරනවද මිනිස්සු මේ ලෝකේ? අනුන්ව මුලා කරන්නේ, අනුන්ට වංචා කරන්නේ, අනුන්ව රවට්ටලා වනසන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. ඉතින් සතුට ලැබුණාද ඔබට? කොච්චර වැරදීද මේවා? ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්න ඔයා හොඳට කාලා බීලා ඔයා උස්මහත් වුණාට වැඩක් නැහැ. හිතන්න. අහල පහල දරුවෝ ටික කාලෙද? ගෙදර හැමෝම කාලෙද? අහල පහල දරුවෝ ටික කාලෙද? අහල පහල සත්තු කොච්චර ඉන්නවද බඩගින්නේ? හිතන්න. ලෝකෙට ආදරණීය කෙනෙක් වෙන්න. ලෝකෙට කරුණාවන්ත කෙනෙක් වෙන්න. ඔබේ රුධිර බවින් මේ ලෝකෙට කිසිම සෙතක් වෙන්නේ නැහැ. වෙනසීම විසක්. ඒ හින්දා ලෝකෙට සැනසීමක් වෙන්න. පුළුවන් නම් සිත් වලට ආලෝකයක් වෙන්න. ඔයාගේ සතුට ගැන ඔයා හිතනවා නම් ඔයා තරම් මිලේච්ඡ සාහසික නරුම සිතෙක් ලෝකේ තවත් නැති තරම්. ඒ තරම් ඔබ දුර්වර්ණ සිතින් දුර්වර්ණ වෙච්ච අඳුරුම පාපතරම කෙනෙක්. ඒ වගේ කෙනෙක් කොච්චර විඳවයිද ඉස්සරහට? සංසාරේ පුරාවට මේ විඳවන්නේ අනුන්ගේ සතුට නැති කරපු මිනිස්සු සංසාරේ පුරාවටම විඳවනවා. ඒක හොඳට මතක තියාගන්න. අනුන්ගේ සතුට නැති කරන්න එපා. පුළුවන් නම් අනුන්ට සතුටක් වෙන්න. අනුන්ගේ සතුට නැති කරන්න එපා. දෙන්නෙක් සතුටින් ඉන්නවනම් එයාලව වෙන් කරලා ඔයා සතුට වෙන්න හදන්න එපා. කොච්චර මිලෙච්චයිද? කොච්චර සාහසික අපරාධයක්ද ඒක? කුරුළු අම්මයි කුරුළු තාත්තයි එයාලගේ පැටවුන් එක සතුටින් පිචි පිචි ගානකොට එයාලගේ කූඩුවේ සැරිසරනකොට ඔයාලා අහිංසක පැටවුන් අම්මා තාත්තලගෙන් වෙන් කරනවා නම් පැටවුන්ගේ අම්මා තාත්තලා වැයත් කරනවා නම් කොච්චර පාපයක්ද? මේව කොහාටද ඔයාලා අරගෙන යන්න හදන්නේ මේ පාපයන්? මේ පාපයන් ඔයාලවම දවා හලු කරා විදිනක. එහිඳ තේරුම් ගන්න. ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා අනිත් අයගේ සතුට නසන්න එපා. ඔයා අද ඔයාගේ සතුට, ඔයාගේ ප්‍රීතිය, ඔයාගේ විනෝදය වෙනුවෙන්
තවත් ජීවිත වෙනසුවාද රිද්දුවාද කෙලසුවාද මතක තියාගන්න. ඔබ තරම් ලෝකයෙන්ම ශාපයට පත්වෙච්ච කෙනෙක් තවත් නැති තරම් ඔබට ඒ ශාපය සදහටම උරුමයි. සංසාරය පුරාවටම ඔබ පසුපස්සෙන් එන්නේ අන්න ඒ ශාපය වෙන්න පුළුවන්. ඒ හින්දා තවත් කෙනෙක්ගේ සතුට නැති කරන්න එපා. ඔබේ සතුට වෙනුවෙන් තවත් කෙනෙක් රිද්දන්න එපා. ඔබට කිනම් අයිතියක්ද? ඔබට කිනම් අයිතියක්ද? ඔබේ සතුට වෙනුවෙන් තවත් කෙනෙක්ව රිද්දන්න ඔබට කිනම් අයිතියක්ද? එහෙම රිද්දනවා නම් ඔබ කෙතරම් මිලේච්චෙක් විය හැකිද? ඔබේ සතුට වෙනුවෙන් අහිංසක මිනිසෙකුට, දරුවෙකුට, සතෙකුට මේ සබාදහමට කිසිම හානියක්, නින්දාවක්, හිංසාවක්, පීඩාවක් කරන්න එපා. කාටවත් වේදනාවක් දෙන්න එපා. ඔබේ සතුට සුවය සැනසීම ප්‍රීතිය වෙනුවෙන් විනෝදය වෙනුවෙන් ඔබ තවත් කෙනෙක්ගේ ජීවිතවලට රිද්දනවා නම්, පීඩාවක් ගෙන දෙනවා නම් කොච්චර අපරාධයක්ද? ඒක සාහසිකකමක්ද මිලේච්ඡකමක්ද නේ? ඔබ ලබපු මනුස්සකමටත් නින්දාවක් ඔබ එහෙම කරනවා නම්. ඒ හින්දා කවදාවත් ඔබේ සතුට වෙනුවෙන් තවත් ජීවිතවලට දුක් දෙන්න එපා. පුළුවන් තරම් අනිත් අයගේ ජීවිත සතුටටපත් කරන්න, සැනසීමටපත් කරන්න, සුවයටපත් කරන්න, ප්‍රීතියටපත් කරන්න, ජයග්‍රහණයටපත් කරන්න. ඒකයි විය යුත්තේ. මනුෂ්‍යත්වයේ උදාරත්වය කියලා කියන්නේ මිනිසෙක් වෙලා ඉපදුනා නම් අනිත් මිනිසුන්ගේ, අනිත් සතුන්ගේ මේ සබාදහමේ ආශිර්වාදයට පාත්‍ර වෙන්න නම් අනිත් මිනිසුන්ට, සතුන්ට, සබාදහමට සතුට තිළින කළ යුතුමයි. හරිද? ඒ දේවල් කරන්න. ඔබ මිනිසුන්ට දුක දෙන කෙනෙක් නෙවෙයි. දුක්ඛදායක කෙනෙකු නොවි, දුකදායක කරන කෙනෙකු නොවි. ඔබ තව ජීවිතවලට සතුටදායක කරන කෙනෙක් වන්න. ඒක තමයි උදාරත්වය. මනුෂ්‍යත්වයේ උදාරත්වය කියන්නේ ඒක. තවත් ජීවිත සනසන්න. ඔබේ සතුට වෙනුවෙන් තවත් ජීවිත වනසන්න එපා. තවත් ජීවිතවල සතුට වෙනුවෙන් තවත් ජීවිත සනසන්න. එවන් උදාර පුද්ගලයෙකු වන්න. ඉතින් ඔබට යහපතක්ම වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. ආදරේ ජයශ්‍රී බොහොම ස්තුතියි. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරේ.